නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවේ දෙවෙනි අදටත් සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලු දෙනාටම. ඉතින් ඔබ දන්නවා මේ දිනවල අපි සාකච්ඡා කරමින් පවතින්නේ පළමු ත්‍රයිමාසිකයේදී ගැබ්ගත් කාන්තාවකට ඇතිවිය හැකි විවිධ රෝගී තත්ත්ව සම්බන්ධයෙන්. ඉතින් අපි පසුගිය වැඩසටහන් දෙකේදී සාකච්ඡා කරා වමන යාම එහෙමත් නැත්නම් ඔක්කාරය සම්බන්ධයෙන් ඒ වගේම මලබද්ධය සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ තවත් රෝගී තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කරන්න අපත් සමග අපගේ වෛද්‍ය මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් එහෙනම් අපි අද දවසේ අපේ මහාචාර්යතුමාගෙන් අසා දැනගමු මේ ગેස්ට්‍රයිටිස් තත්ත්වය සම්බන්ධයෙන්. ગેස්ට්‍රයිටිස් කියන්නේ අනිත් කොමන් එක. ඒකත් ඉතින් හැමෝටම වගේ තියෙනවා ගොඩාක් අයට වෙනවා. ඒකෙදී අපි විශේෂයෙන් අපේ ඒ කියන්නේ චර්යාවත් තමයි අපි ස්ට්‍රෙස් වල නිකලොත් ගොඩක් අයට ગેස්ට්‍රයිටිස් ඇති ප්‍රෙග්නන්සි කාලේ එක වැඩි වෙනවා. right? ඒකෙදී විශේෂයෙන් මුල් කාලේට වඩා අන්තිම කාලේ තමයි ગેස්ට්‍රයිටිස් ගොඩක් වැඩි වෙන එක හේතුව තමයි අපේ බබා මෙතනට එනවා. ඒකට මුළු ඇඟේම හැමදේම බුරුල් වෙනවා. ඇඟේ විශේෂයෙන් මෙතන ස්පින්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් කියන දොරක් තියෙනවා මේ ආමාශය ඇසිඩ් එක උඩට එන එක වළක්වගන්න. ප්‍රෙග්නන්සි කාලේ හැමදේම බුරුල් වෙනකොට මේකත් බුරුල් වෙලා තියෙනවා. ඉතින් මේක මෙහෙම තියෙනවා බබාගේ පිටිපස්සෙන් ඇවිල්ලා ඇටින් තියෙනවා. ඉතින් බබා පයින් ගැහුවත් කැම ටික උඩට එනවා. ඉතින් ඒකත් එක්කම ඇසිඩ් එනවා. ඔන්න ગેස්ට්‍රයිටිස් හැදෙනවා. ඒතර අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් වෙන එක අපි මුල් දවස්වල අපි ගත්තාම අපි කියනවා මේ මැග්නීසියම් සල්ෆේට් තියෙන මැග්නීසියම් තියෙන දේවල්. ඒකට ಜಾති ගොඩාක් තියෙනවා. මෙතන මේකක් එන්න නම් කියන්න බෑ. නමුත් ಜಾති කිහිපයක් තියෙනවා. ඒ දේවල් පැණියක් වෙන ගොඩාක් ඒවා පැණියක් ටැබ්ලට් එකක් හපලා කන ඒවා. ඒ දේවල් අරගත්තම ඔන්න අඩු කරගන්න පුළුවන්. ඒව ගන්න බය වෙන්න හොඳ නැහැ. එකම දේ තියෙන ඔන්න කොන්ස්ටිපේට් වෙන්න පුළුවන් ඒවා නේ. ඒ නිසා අර ඉස්සලා කියපු වීඩියෝ එකේ දේවල් කරගෙන මේවා කළොත් ඒ කොන්ස්ටිපේෂන් අඩු කරගෙන ગેස්ට්‍රයිටිස් අඩු කරනවා. දෙවෙනි එක තමයි සැරෙන් සැරේ චුට්ට කන එක. ඒත් මේක වැදගත් වෙනවා සැරෙන් සැරේ චුට්ට කනවා කියන එක. මොකද අපේ ලංකාවේ අනිත් කතාව තමයි දෙන්නෙක්ට කෑම කනවා කියන එක. අපි කියන්නේ ඒතකොට ඒකෙන් අනවශ්‍ය ලෙස අපි මහත් විලක්කන එක ගැන මම ඊළඟ වීඩියෝ එක කතා කරන්න. නමුත් ඉම්පෝර්ටන්ට්ලි අපි සැරෙන් සැරේ චුට්ට කන එකේ අපිට ગેස්ට්‍රයිටිස් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම කාලා එකපාර වතුර බොන්න නැතුව විශේෂයෙන් ගර්භණී අවස්ථාව ඇඩ්වාන්ස් වෙනකොට සති 32කින් පස්සේ කාලේ වෙලා පැය භාගයක් විතර ඉන්නවනවා වතුර පොඩ කට හොදගෙන පැය භාගයකට පස්සේ තමයි වතුර බොන්නේ. ඒකට තව ටිකක් මේකෙන් එළියට ගිහලා බඩේ ඔන්න ඉඳ දිනවා වතුර බොන්න. එහෙම නැත්නම් කාලේ වෙලා වතුර බඩ පැලෙන වතුර බිව්වට පස්සේ ඔන්න බබා ගහපුවම අර ටික ඔක්කොම එළියට එනවා. ඒසයි ඒක එක. ඒ වගේම තව අපි කරන එකක් තමයි මොනවාද මේ දැන් ඔෆිස් වල ගියා ගෙදර ඉන්න කට්ටියත් ගවල් වටේ ඉන්න කට්ටියත් මේ අම්මට කන්න ගෙනලා දෙනවා. මේක දෙන්නේ ඇඹුල් තියාලා. අර රහ එන්න කියලා කෑම අපිරියයි කියලා කෑම නාච්චාරු ඒවා. මේ ඔක්කොම අපි කියන ඇගේ ඇසිඩ් සෙක්‍රේෂන් එක වැඩි කරනවා. නැත්නම් සැරට හදලා දෙන්න. මේ ඔක්කොම ඇසිඩ් සෙක්‍රේෂන් වැඩි කරනවා. ඒව කාපුවම ગેස්ට්‍රයිටිස් වැඩි. ඒ වගේම එළියෙන් කනකොට විශේෂයෙන් අපි කියන එකේ ගාජිනමොටෝ වර්ග එක MSG යන වලින් ગેස්ට්‍රයිටිස් අපි කියන බඩට එන ඇසිඩ් ප්‍රමාණය වැඩි කරන ඕන දෙයකින් ગેස්ට්‍රයිටිස් හැදෙන වෙලාව වැඩි වෙනවා. ඒ නිසා ඒව අඩු කරන එක තමයි වැදගත්.